අයිබෝවන් හැම දිනාටම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 මාර්ගගත ක්‍රමය හරහා ඡන්ද විමසීම් රාජකාරී ඉල්ලුම් කිරීමට ඔබට මැතිවරණ කොමිෂන් සභාවේ ඊසේවා හරහා සයින් අප් වෙලා ඔබගේ ඊදත්ත පත්‍රිකාව සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සයින් අප් වීම නිවැරදිව සිදු කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද සයින් අප් වෙන්නේ කියලා. වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න මෙතනදී. ඕපන් කරගෙන මෙන්න මේ විදියට ඇඩ්‍රස් බාර් එකේ www.elections.go.lk කියලා ටයිප් කරන්න. ඒ ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකට යනවා. එතනින් ඔබට කැමති භාෂාවක් තෝරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉදිරියට ගියාට පස්සේ ඊසේවා හරහා නැවත ඉදිරියට යන්න ඕන. ඒ විදියට ඉදිරියට ගියාට පස්සේ මෙන්න මෙතන ඉහළ දකුණු පැත්තේ කෙළවරේ sign up කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා මෙන්න මේ කියන තොරතුරු ටික ඇතුළත් කරන්න ඕනේ. ජාතික ඇඳුම්පත් අංකය, ඒ වගේම ඔබ දැනට භාවිතා කරන දුරකථන අංකයක්. ඒ දුරකථන අංකයට අංක 6ක OTP එකක් යන ලැබෙනවා ඔබගේ ගිණුම වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඔබගේ නම, ඊමේල් ලිපිනය, ඊට පස්සේ යූසර් නේම් එක වෙබ්සයිට් එක හරහාම ඔබට ලබා දෙනවා. ඒක අනිවාර්යෙන් සටහන් කරලා තියාගන්න. ඒ වගේම මෙතන පාස්වර්ඩ් එකට ඔබට මතක හිටින කැරක්ටර්ස් 6කට වඩා වැඩි පාස්වර්ඩ් එකක් මෙතෙන්ට ඇතුළත් කරන්න. ඇතුළත් කළා මෙන්න මෙතන තියෙනවා I accept the term of service කියලා එක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙන්න මෙතන තියෙන recaptcha එක capture කරන්න. capture කළා මෙන්න මේ sign up button එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔබ අර ඇතුළත් කරපු දුරකථන අංකයට අංක 6ක OTP කෝඩ් එකක් ඉලෙක්ෂන් හරහා ඔබගේ දුරකථන අංකයට ලැබෙනවා ටෙක්ස්ට් මැසේජ් එකක් විදියට. ඒක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඇතුළත් කළා මෙන්න මෙතන පහලින් තියෙන I am not a robot කියන ටික් එක දාන්න. ඒ ටික් එක දාලා මෙන්න මේ sign up කියන බටන් එක ලබලා දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට sign in කියන page එක open වෙනවා. එතෙන්ට ඔබගේ අර සටහන් කරගත්ත user name එක ඇතුළත් කරලා ඔබ දීපු password එක දීලා මෙන්න මෙතනින් sign in කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔබට පෙන්නනවා මෙන්න මෙතනින් ඔබගේ නම, ඒ කියන්නේ ඔබ දැනට ඔබගේ e-service ගිණුමට log වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි e-service ගිණුමට ඔබ sign up වෙන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් ඉරුවේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න update.lk YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න.